මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය එක්ස්ක්ලූසිව් පාපන්දු තරඟාවලිය නැත්තම් බැහැර කිරීමේ පාපන්දු තරඟාවලියක් බවට පත් වෙලා කියලා පාපන්දු ලෝක කුසලානීය දේශපාලනීකරණය වෙලා කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඉතින් කොහොමත් මේ පාපන්දු ලෝක කුසලානේ පටන් ගන්න කලින් ඉරානයටයි ඇමරිකාවටයි ප්‍රශ්නයක් තිබ්බා. දෙගොල්ලෝ හිටියේ යුද්ධයක. යුද්ධයක හිටපු රටවල් දෙකක්. ඉරානේ කොහොමද Tamanට ගහන ගුවන් ප්‍රහාර එල්ල කරන ඇමරිකාවේ ගිහින් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකක් සෙල්ලම් කරන්නේ. ඒ නිසා ක්‍රීඩා අමාත්‍ය අහමඩ් ඩයන් මෝලි ප්‍රකාශයක්ම කළා අපි වර්ජනය කරන්න ලෑස්ති කියලා. නමුත් FIFA එක මැදිහත් වෙලා මේක යම් ප්‍රමාණයකට සමතයකටපත් කළා. ලෝක කුසලානයක් කියන්නේ තේරිච්ච හැමෝම සෙල්ලම් කරන්න ඕන. යුද්ධය ඒකට හේතුවක් නෙමෙයි. හැබැයි ඉරානයට මෙහෙම හිතන්න හේතුවක් තිබුණා. මොකද මීට කලිනුත් ඉරානයේ යුද්ධය ආරම්භ වෙනකොට නැත්තම් ඇමරිකාව සටන් විරාමය කඩලා ගුවන් ප්‍රහාර එල්ල කරද්දී ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඔවුන් විශාල උත්සාහයක් ගත්තා මේ කාන්තා කණ්ඩායම කැමති කරගන්න උන්ට රිෆියුජි දීලා. කියන්නේ ඉරානය ඇතුලේ මානව හිමිකම් නැහැ. අපි ඒ නිසා ඕස්ට්‍රේලියාවේ රිෆියුජි ගන්නවා කියලා ඔවුන් පොළඹව ගන්න. ඒක අල්ලන් ලොකු මීඩියා කැම්පේන් එකකුත් ගියා. නමුත් ඒ කාන්තා කණ්ඩායම අපහු ඉරානය බලා පිටත් වෙලා උන් වීරවරියන් බවට පත් වුණා. ඒ ලොකු වෙල්කම් එකකුත් ගත්තා. කොහොමවත් මේ අරුබුද සියල්ලත් මැද්ද තමයි මෙවර ලෝක කුසලානයට ඉරානය යන්නේ. දැන් ඔන්න ලෝක කුසලානට ගියපු ඉරානයට විතරක් නෙමෙයි තව හුඟක් අයට අරුබුද ගණනාවක් මතුවෙලා. ලෝක කුසලානේ ඉරානයේ තරඟ වැදුණු පළවෙනි තරඟේ තිබුණේ නවසීලන්තයත් එක්ක. නවසීලන්තයේ 2යි ඉරානයේ 2යි තරඟයේ සම වෙනවා. විශාල පීඩනයක් මැද්දේ ක්‍රීඩා කරපු ඉරාන කණ්ඩායම තරඟාවලියෙන් පස්සේ ඔවුන්ගේ පුහුණුකරු විශේෂයෙන් ප්‍රකාශයක් කළා Tamanට විශාල පීඩනයක් අසාධාරණයක් එල්ල වුණා කියලා. ප්‍රධාන හේතුව වුණේ ඔවුන්ට මේ තරඟය ඉවර වූ සැනින්ම ආපහු මෙක්සිකෝවේ ඔවුන්ගේ අර පුහුණු මධ්‍යස්ථානයට කැම්ප් එකට යන්න සිද්ධ වුණා. අඩුම ගානේ ක්‍රීඩකයන්ට විවේක ගන්න සාමාන්‍යයෙන් පැය 48ක කාලයක් දෙනවා. එහෙම කාලයක්වත් දුන්නේ නැහැ. කෙලින්ම උන්ට ආපහු යන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේම අනිත් පැත්තට ඉරාන පාපන්දු කණ්ඩායමට මේ තරඟාවලට එද්දී ඔවුන්ගේ කාර්ය මණ්ඩලය, ඒ කියන්නේ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක්ට වීසා දුන්නේ නැහැ. ඔවුන්ට එන්න සිද්ධ වුණේ ක්‍රීඩකයෝ, අතිරේක ක්‍රීඩකයෝ සහ පුහුණුකරු කළමනාකරු එක්ක. ඔවුන්ගේ අනෙකුත් සහායක කාර්ය මණ්ඩල නැතුව තමයි ඔවුන් තරඟාවලිට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම ඉරාන ක්‍රීඩකයන්ට වීසා වලදී විශාල අඩම්තේට්ටම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම සමහර ක්‍රීඩකයන්ට දීලා තියෙන one entry වීසා එකක්. මේ තරඟයට එන්න පුළුවන්, ඊළඟ තරඟයට ආයෙ වීසා ගන්න වෙනවා. ඉතින් මේ වගේ අඩම්තේට්ටම් ගොඩක් එක්ක තමයි ඔවුන්ට තරඟ කරන්න උනේ. තරගයේ මැද්දේ ග්‍රවුන්ඩ් එකෙත් ලොකු ප්‍රශ්නයක් තිබුණා. ග්‍රවුන්ඩ් එකේ ලොකුම ප්‍රශ්නේ තමයි අර ඉරානයේ දැන්ට ඉරාන පාලනය විසින් ඉරානයේ නිල වශයෙන් පවතින ඔවුන්ගේ ජදය වෙනුවට ලොස් ඇන්ජලිස් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තිබුණා ඉරානයේ ශාරජ්ජුරුවන්ගේ කොඩිය අරගෙන ඉරානයට එරෙහි විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක්. ඉතින් ඔවුන් අර පැරණි කොඩිය අරගෙන විරෝධතාවය පළ කරමින් හිටියා. මේ අතර තමයි අර ඉරාන ක්‍රීඩකයාගේ ගන් ගෙස්චර් එක එන්නේ. ඒ කියන්නේ ඔහු ගෝලය ලබා ගත්තයන් පස්සේ මෙහෙම කරලා උන්නේ අර ගන් ගෙස්චර් එකක් තුවක්කුවකින් වෙඩි තියෙන ආකාරයේ සංඥාවක් ඔඩියන්ස් එකට නිකුත් කරනවා. මෙන්න මේකත් එක්ක ඇමරිකාව කිව්වා මේක තර්ජනයක් කළේ මේක. ඒ නිසා වහාම ඌව පිටුහල් කළ යුතුයි කියලා. හැබැයි මේ ගන් ගෙස්චර් එකත් එක්කම ඊට පස්සේ ඔහු හાર્ට් මාක් එකකුත් මෙහෙම පෙන්නනවා. කියන්නේ ඌ මාක් දෙකක්, ඌ ගෙස්චර්ස් දෙකක් පෙන්නනවා. සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩකයන්ට විවිධ ගෙස්චර්ස් තියෙනවා. දැන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගත්තාම ඊතල වලින් විදිනවා නේ. එක එක ඒවා කරනවා. දැන් ඊතලෙන් විදින එක කිව්වොත් එහෙම තව රටකින් අපිට ඊතලෙකින් විදින්න හැදුවා තර්ජනයක් කියලා. නෑ එහෙම කවුරුත් කියන්නේ නැහැ ගෙස්චර් එකක් කියලා දන්නවා. හැබැයි මෙතන විශේෂයක් තියෙනවා. මෙතන මේ දෙපාර්ශ්වයක් අතර යුද්ධයක් තියෙන වෙලාවක. ඉතින් ඒ නිසා යම් ප්‍රමාණයකට ඒක ගැන සැලකිලිමත් වෙන්න තිබුණා උඩ. නමුත් මේ ගෙස්චර් එක නිසා එහෙම කරන්න බෑ. මොකද ඒ જાතිය විවිධ ගෙස්චර්ස් ක්‍රීඩකයෝ භාවිතා කරනවා එක එක විදිහනේ සත්තුන්ව අනුකරණය කරනවා. ඒ ක්‍රීඩකයන්ගේ හැටි තමන්ගේ සෙලිබ්‍රේෂන් එකේදී ඒක සෙලිබ්‍රේෂන් එකක් පමණයි කියලා ක්‍රීඩකයා ප්‍රකාශයකුත් කළා. හැබැයි මේ තරඟාවලිය පුරාම ඇමරිකාව මේ ලෝක කුසලාන තරඟාවලියේදී ඔවුන් මේ තරඟාවලිය තමන්ගේ රටේ සත්කාරකත්වය බාරගත්තා. ඔවුන් නෙමේ මේකේ මොකද ඒ තරඟාවලියේ සැලසුම් කරන්නේ එක කරන්නේ FIFA එකෙන්. ඔවුන් සත්කාරකත්වය බාර ගන්න ඕනේ. හැමෝටම සමානව සත්කාර කරන්න ලෑස්ති නම්. නමුත් ඔවුන් එහෙම කළේ නෑ. ඔබ දන්නවා මුලින්ම මේ ප්‍රශ්නේ ආපු තැන තමයි අර තරග විනිශ්චයකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නේ.
ඕමාර් අර්දාන් ඒ කියන්නේ සෝමාලි ජාතික විනිශ්චයකාරවරයා ඔහු තමයි අප්‍රිකානු කලාපයේ හොඳම විනිශ්චයකාරවරයා. ඔහුට ලබා දුන්නේ වීසා ඇමරිකා එක්සත් ජනපදයේ. ඔහුව පැය 11ක් යානින්දර ප්‍රශ්න කරලා ඔහුට වීසා දුන්නේ නැහැ. ඊට පස්සේ පීපායකට සිද්ධ වුණා ඔහුට ආදේශකයක් අරගෙන. නමුත් ඔහුට වෙන අපහසුතාවය වළක්වන්න ඔහුට ගාස්තු ගෙවලා ඔහුගේ වැටුප් ගෙවලා ඔහුව නිවසේ නැත්නම් ආපහු සෝමාලියාවේ තියන්න. මේකට හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදයේ විසින් වීසා සීමා කරපු රටවල් 39ක් තියෙනවා ලෝකේ. අන්‍ය රටවල් වල අයට විශේෂයෙන් මේ රටවල් වල ක්‍රීඩකයන්ට රටවල් වල ප්‍රේක්ෂකයන්ට දැන් සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟයකදී 108ක කෝටයක් දෙනවා අදාළ රටට ක්‍රීඩාංගනේ තමන්ගේ රට වෙනුවෙන් සහභාගී වෙන්න. මේ කෝටයක් හම්බුනේ නැහැ ඉරානයට. ඒ වගේම විශේෂයෙන්ම මේ තරඟ බලන්න එන්න වීසා ගැනීමේ අවස්ථාව ලැබුණේ නැහැ ඉරාකයට, හයිටියට, අයිවරි කෝස්ට් මේ වගේ ඇමරිකානු වීසා සීමා තිබුණු රටවලට මේ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වගේම ඉරාකයේ ඉන්න ප්‍රධානතම ප්‍රහාරකයා ඉරාක කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රහාරකයා අයිමාන් හුසේන් ඔහුව පැය 7ක් ගුවන්තොටුපොළේ රඳව ගත්තා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ පාපන්දු තරගයකට එනකොට තරගයට එන්න ඉස්සෙල්ලා ප්‍රංශ කණ්ඩායම, ජර්මන් කණ්ඩායම, ආජන්ටිනා, බ්‍රසීල් ඔවුන් තමන්ගේ හෙඩ්ෆෝන් එක දාගෙන මියුසික් අහගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ ලෝකයෙන් සම්පූර්ණ විසන්දි වෙලා මේ තමන්ගේ අවධානය මෙතෙන්ට තියාගෙන ඉතාම තමන්ගේ මානසිකත්වය වෙනුවෙන් උන් දැඩි ලෙස හිතනවා නේ. බොහොම මානසික නිදහසකින් තමයි උන් මේ තරඟ පිටුනිට එන්නේ. හැබැයි අර වීසා ගන්න පැය 7-8 පෝලිං වල තියලා මේ ප්‍රශ්න කරලා දැඩි අපහසුතාවයකට පත් කරලා තමයි සමහර රටවල ක්‍රීඩකයන්ට පාපන්දු ලෝක කුසලායන්ට සම්බන්ධ වෙන්න උනේ. ඉතින් මේකේ වගකීම ඇමරිකා එක්සත් ජනපදයේ ගන්න ඕන. මොකද FIFA එක මේක සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. මොකද හේතුව ලෝක කුසලායන් තියන්න ඕන හැමෝටම සමබිමක් හදන්න. නිසා එක්ස්ක්ලූසිව් අනිත් සමහරු බැහැර කරන තමන්ගේ තියෙන වර්ගවාදීය, ජාතිවාදය, තමන්ගේ තියෙන හැඟීම් උද්දච්චකම් එක්ක ලෝකයේ අනිත් රටවල් බැහැර කරලා මේ තමන් තෝරගත්ත රටවලට විතරක් මේ ඒ සමබිම හදන ක්‍රීඩාවක් බවට ලෝකේ පාපන්දු ක්‍රීඩාව පත් වෙන්න විදිහක් නෑ. පාපන්දු කියන්නේ අර මුඩුක්කුවේ ඉන්න නේ අන්ත දුගී දුප්පත් මිනිස්සුන්ගේ හදවත නියෝජනය කරන ක්‍රීඩාව. විශේෂයෙන්ම ලෝකෙට පාපන්දු වීරයෝ හැදුනේ පේලෙලා, මෙසීලා, නේ රොනාල්ඩෝලා, මේ ඔක්කොම නේ මැරඩෝනලා අර්ජන්ටිනාවේ, බ්‍රසීලයේ මුඩුක්කු වලින්. ඒ නිසා මේ දිලිඳු මිනිස්සුන්ව නියෝජනය කරන ක්‍රීඩාවක් විදිහට ඒ ක්‍රීඩාවට සමවීමක් හදන්න බැරි නම් මං කියන්නේ ඒ සත්කාරකත්වය ඇමරිකා එක්සත් ජනපදයේ බාරගත් එක වැරදි.